10 වසර ඉතිහාසය ශ්‍රී ලංකාව ජනාවාස වීම ප්‍රාග් පූර්ව මුල් ඓතිහාසික යුග තුන පටල ගන්න නැතුව අපි කොහොමද වෙන් කරලා අඳුරගන්නේ කියන එක ගැන කතා කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. පළමුවෙන්ම ප්‍රාග් ඓතිහාසික යුගයේ ලෝකයේ ඕනෑම සමාජයක සාහිත්‍ය මූලාශ්‍ර වලින් විස්තර වෙන කාල පරිච්ඡේදයට පෙර අවධිය අපි හඳුන්වනවා ප්‍රාග් ඓතිහාසික යුගය කියලා. ප්‍රාග් ඓතිහාසික යුගය ගැන අපිට සාධක හම්බ වෙන්නේ ලෝකයේ ඕනෑම සමාජයකින් ඒගොල්ලෝ භාවිතා කරපු පුරාවිද්‍යා මූලාශ්‍ර වලින් පමණයි. සාහිත්‍ය මූලාශ්‍ර වල ප්‍රාග් ඓතිහාසික යුගය ගැන විස්තර වෙන්නේ නැහැ. කොහොමද අපි ප්‍රාග් ඓතිහාසික යුගය ගැන කතා කරද්දී අපේ 10 වසර සිලබස් එකට අදාළව ප්‍රාග් ඓතිහාසික යුගය අපි කතා කරනවා. එයාලගේ ජනාවාස රටාව ගැන, එයාලගේ ජනාවාස ව්‍යාප්තිය ගැන, ඒගොල්ලෝගේ ජීවන රටාව ගැන, ඒගොල්ලෝගේ ආහාර රටාව ගැන, ඒගොල්ලෝගේ තාක්ෂණය ගැන, ඒගොල්ලෝගේ අභිචාර විනය ගැන ඔය විදිහට මාතෘකා කිහිපයක් යටතේ කතා කරනවා. ඒ වගේම තමයි අපිට තව මාතෘකාවක් හම්බ වෙනවා පූර්ව ඓතිහාසික යුගය. පූර්ව ඓතිහාසික යුගය කියලා කිව්වේ ප්‍රාග් ඓතිහාසික යුගයේ අවසාන කාල පරිච්ඡේදයත් මුල් ඓතිහාසික යුගයේ ආරම්භක කාල පරිච්ඡේදයත් අතර සංක්‍රාන්තික අවධියක්. ඒ කියන්නේ ප්‍රාග් ඓතිහාසික යුගයේ නැති ලක්ෂණ පූර්ව ඓතිහාසික යුගයේදී හඳුනගන්න පුළුවන්. අපි පූර්ව ඓතිහාසික යුගයේදී කතා කරනවා විශේෂයෙන්ම පූර්ව ඓතිහාසික යුගයේ ජීවන රටාව, පූර්ව ඓතිහාසික යුගයේ තාක්ෂණය, පූර්ව ඓතිහාසික යුගයේ අභිචාර ක්‍රමයේ සුසාන චාරිත්‍ර ඔය ආදී වශයෙන් අපි කතා කරනවා පූර්ව ඓතිහාසික යුගයේ මාතෘකා කිහිපයක්. ඒ වගේම තමයි අපි කතා කරනවා මුල් ඓතිහාසික යුගය. මුල් ඓතිහාසික යුගය කියලා කියන්නේ අපේ රටේ ලිඛිත සාහිත්‍ය මූලාශ්‍ර වලින් විස්තර වෙන කාල පරිච්ඡේදය. එහෙම නැත්නම් අපි දිනවකවාන් ගැන කතා කරොත් එහෙම ක්‍රිස්තු පූර්ව 450 ඉඳන් ක්‍රිස්තු වර්ෂ 300 දක්වා කාල පරිච්ඡේදය අපි හඳුන්වනවා අපේ රටේ මුල් ඓතිහාසික යුගය කියලා. මෙන්න මේ මුල් ඓතිහාසික යුගයේදී අපි කතා කරන ප්‍රධාන මාතෘකා කිහිපයක් ජනාවාස තෝරා ගැනීමේදී බලපෑ සාධක ටික ගැන කතා කරනවා. ඒ වගේම ඒගොල්ලෝගේ ජනාවාසවල ව්‍යුහය හා ස්වරූපය ගැන කතා කරනවා. ඒ වගේම මුල් ඓතිහාසික යුගයේ යැපීම් ක්‍රම නැත්නම් ජීවන රටාව ගැන අපි කතා කරනවා. මේ එකින් එක චුට්ටක් අපි වෙන් කරලා හඳුනගමු. ප්‍රධාන වශයෙන්ම ප්‍රාග් සහ පූර්ව ඓතිහාසික යුගයන් වල ඒ වගේම ප්‍රාග් සහ මුල් ඓතිහාසික යුගයන් වල ලක්ෂණ වෙන වෙනම අපි සංසන්දනාත්මකව කතා කළ යුතුයි. නිවැරදිව ග්‍රහණය කරනව ගත්තොත් විභාගයේ ප්‍රශ්නයක් ලියනකොට මේ යුග තුන පටල ගන්නවා. ප්‍රාග් ඓතිහාසික යුගයේ මානවයින්ගේ ජීවන රටාව. ප්‍රාග් ඓතිහාසික මානවයින්ගේ ජීවන රටාව ගත්තාම ඊටම සරලයි. සංචාරක ජීවන රටාවක් ගත කරා කුඩා කණ්ඩායම් වශයෙන් ජීවත් වුණා. ඒ වගේම ඒගොල්ලෝ තමන්ගේ මලවුන් වෙනුවෙන් චාරිත්‍ර ඉෂ්ට කරා. හැබැයි පූර්ව ඓතිහාසික යුගයේ මානවයින්ගේ ජීවන රටාව ඊට වඩා වෙනස් වෙනවා. පූර්ව ඓතිහාසික යුගයේ මානවයින් ස්ථිර වාසස්ථාන ඉදි කරගෙන ඊට පස්සේ කෘෂිකර්මාන්තයෙන් නැඹුරු වෙලා කෘෂිකාර්මික සතුන් දඩයම් කිරීම නතර කරේ නැහැ සම්පූර්ණයෙන්ම. හැබැයි කෘෂිකාර්මික කටයුතු වල යොමු වෙලා ඒ වගේම තමන්ගේ ආහාර සපයා ගැනීමේ ක්‍රමවේදය පූර්ව ඓතිහාසික මානවයින්ට තිබුණා. ඒ වගේම තමයි ප්‍රාග් ඓතිහාසික මානවයින් වාසය කරේ කුඩා කණ්ඩායමක් විදිහට. සාමාන්‍යයෙන් 25ක් 15ක් අතර කණ්ඩායමක්. උපරිම කණ්ඩායමක 50ක් විතර. සාමාන්‍යයෙන් කුඩා ප්‍රමාණයේ පවුලක කණ්ඩායමක සමාජිකයෝ 5ක් විතර වගේ තමයි හිටියේ මේගොල්ලෝගේ. ඉතින් ওই විදිහට තමයි ප්‍රාග් ඓතිහාසික මානවයින්ගේ ජීවන රටාව. ඒ වගේම ප්‍රාග් ඓතිහාසික මානවයෝ තමන්ගේ කෙනෙක් මිය ගියාම ඥාතියෙක් මිය ගියාම ඒගොල්ලෝ වාසය කරපු තැන ගල් ගුහාවේ මිහිදන් කර තැබීම හෝ දෙදරළගෙන් නමා වකුටු කර මිහිදන් කිරීම සිද්ධ කරා. හැබැයි පූර්ව ඓතිහාසික යුගයේ මානවයින්ට ඊට වඩා දියුණු සුසාන චාරිත්‍ර අපිට අඳුර ගන්න පුළුවන්. ප්‍රධාන වශයෙන්ම මහා ශිලා සුසාන, බරණි සුසාන, මෙටියර සුසාන ආදී වශයෙන් සුසාන සම්ප්‍රදාය තුනක් අනුගමනය කරා. එහෙනම් පැහැදිලිව අපිට අඳුර ගන්න පුළුවන්. ප්‍රාග් ඓතිහාසික මානවයින් කුඩා කණ්ඩායම් වශයෙන් ජීවත් වුණා. සංචාරක ජීවිතාවක් ගත කරා. මලවුන් වෙනුවෙන් තමන්ගේ චාරිත්‍ර ඉෂ්ට කරා. ඒක ප්‍රාග්. මේ පූර්ව ඓතිහාසිකයට ගත්තාම මේගොල්ලෝ ස්ථිරවාසී වුණා. ඒ වගේම ඒගොල්ලෝ කෘෂිකර්මාන්තයෙන් නැඹුරු වුණා. ඒ වගේම මේගොල්ලෝ ක්‍රමවත් සුසාන සම්ප්‍රදායක් අනුගමනය කරා. ඒ වගේම තමයි අපි ප්‍රාග් ඓතිහාසිකයේ තාක්ෂණය ගත්තොත් එහෙම ප්‍රාග් ඓතිහාසිකයේ තාක්ෂණය ගැන කතා කරන්න අපිට තියෙන එකම එක සාධකයයි. ඒ තමයි ඒගොල්ලෝ භාවිතා කරපු ගල් මෙවලම්. ප්‍රාග් ඓතිහාසික යුගයේ ගල් මෙවලම් ප්‍රමාණයෙන් කුඩයි, ජාමිතික හැඩෙන් නිර්මාණය කරලා තියෙනවා. ඒ නිසා ඒව හඳුන්වනවා ශුද්ධ ශිලා මෙවලම් කියලා. හැබැයි අපි පූර්ව ඓතිහාසික යුගයට ගත්තොත් එහෙම එයාගේ තාක්ෂණය ඊට වඩා ගොඩක් වෙනස්. ප්‍රධාන වශයෙන් පූර්ව ඓතිහාසික යුගයේ මානවයින් ලෝහ භාවිතය, මැටි බඳුන් තැනීම වගේ තාක්ෂණික ශිල්ප ක්‍රම මේගොල්ලෝ භාවිතා කරා. උඩරංචාමනව නිවාසික ස්ථානයේ කැණීමෙන් අපිට හම්බ වෙනවා පූර්ව ඓතිහාසිකයේ මානවයෝ ලෝහ භාවිතා කරන බවට සාධක. කාන්තාවන් ඇසතුන් තියන භාවිතා කරපු ලෝහ කූරක් හම්බ වෙනවා. ඒකෙන් අපිට කියන්න පුළුවන් ඒගොල්ලෝ ලෝහ භාවිතය ගැන දැනගෙන ඉඳලා තියෙනවා. ඒ කියන්නේ ප්‍රාග් මානවයන් ගල් මෙවලම් භාවිතා කරාට පූර්ව ඓතිහාසිකයේ මානවයෝ භාවිතා කරේ ලෝහ මෙවලම්. ඒ වගේම ප්‍රාග් ඓතිහාසික යුගයේ මානවයන් මැටි බඳුන් නිර්මාණය කිරීම වගේ දේවල් වලට ගියේ නැහැ. ඒගොල්ලෝ ජලය වගේ දේවල් ගෙනියන්න ඔය ඉබ්බන්ගේ කටු වගේ දේවල් යොදාගත්තු අවස්ථා ගැන සාධක හම්බ වෙනවා.
හැබැයි පූර්ව ඓතිහාසිකයේ මානවීය මැටිබදුන් තැනීම ආරම්භ කරලා තියෙනවා. ඒත් මේ මැටිබදුන් තැනීමත් එක්ක සකපෝරුව නිර්මාණය කිරීමත් එක්ක විද්‍යාත්මක දැනුම ඒගොල්ලෝ තුළ තිබුණා කියලා කියන අපිට සාධක ඕන තරම් හම්බ වෙනවා ලංකාවේ බොහෝ ප්‍රදේශවල. ඒ වගේම තමයි පූර්ව ඓතිහාසිකයේ මානවීයගේ විශේෂයෙන් අපිට ඔය පෙරගල සුසාන ගර්භයක තිබිලා හම්බ වෙනවා. ඒගොල්ලෝ නැටියරු සුසානය සඳහා භාවිතා කරපු මැටි නලය. ඒ කියන්නේ දහනය සඳහා ඔක්සිජන් අවශ්‍යයි කියන සාධකය පූර්ව ඓතිහාසිකයේ මානවය දැනන් හිටියේ. එහෙනම් ප්‍රාග් ඓතිහාසිකයට වඩා දියුණු ලක්ෂණ ප්‍රකට කරන තාක්ෂණික ලක්ෂණ ප්‍රකට කරන අවධියක් තමයි පූර්ව ඓතිහාසික යුගය කියලා කියන්නේ. ප්‍රධාන වශයෙන්ම ඔය තමයි අපේ මේ ප්‍රාග් සහ පූර්ව දෙක අපි පටල ගන්න නැතුව ගොඩනගා ගන්න ඕනේ කාරණා ටික. ඊළඟට කතා කරත් මේ ප්‍රාග් ඓතිහාසික යුගයේ අභිචාර විදි. අභිචාර විදි ප්‍රධාන ක්‍රම දෙකයි. අස්තිවල ගුරුගල් ආලේප කිරීම ඊළඟට දෙදර ළඟින් නම වකුටු කර මිහිදන් කිරීම. හැබැයි ඒක අපි අනිත් පැත්තට ගියොත් එහෙම පූර්ව ඓතිහාසික යුගයේ ඉඳන් මහා ශිලා සුසාන, මැටියොර සුසාන, බරණි සුසාන. ඔන්න ක්‍රම දෙක පැහැදිලිව හඳුනා ගන්න පුළුවන් අපිට. ඒ වගේම ප්‍රාග් ඓතිහාසිකයේ ආහාර රටාව ගත්තොත් එහෙම තුන් දඩයම් කිරීම සහ ශාකමය ආහාර ලබා ගැනීම මත පදනම් වෙලා තියෙනවා. ඒ කියන්නේ Tamanට අහුල ගන්න පුළුවන්, Tamanට එකතු කර ගන්න පුළුවන්, Tamanට ආහාර ගන්න පුළුවන් ඕනෑම දෙයක් මේගොල්ලෝ ආහාර අරගෙන තියෙනවා. විශේෂයෙන්ම සතුන් මාංශමය ආහාර සහ ශාකමය කොටස් ආහාර ගත්ත අවස්ථා අපිට තියෙනවා. ඒකේ ප්‍රධාන කාරණාව තමයි තෙත් කලාපයේ විසූ මානවයෝ වැඩි රුචිකත්වයක් දක්වලා තියෙනවා. ගොළු බෙල්ලන් අකාවුස් කියන වර්ගයේ ගොළු බෙල්ලන් ආහාර ගන්න වැඩි රුචිකත්වයක් දක්වලා තියෙනවා ප්‍රාග් ඓතිහාසික මානවයෝ. හැබැයි පූර්ව ඓතිහාසිකයේදී ඒගොල්ලෝ කෘෂිකර්මාන්තයේ මත යැපෙන්නේ කෘෂිකර්මාන්තයේ ජීවනෝපාය කරගන්නවා. හැබැයි සතුන් දඩයම් කිරීමත් ඒගොල්ලෝ සිද්ධ කරනවා. නමුත් ප්‍රධාන ජීවනෝපාය වලට පත් වෙන කෘෂිකර්මාන්තය. ඒ තමයි ප්‍රධාන වෙනස්කම් ටික. අපි ඕක මුල් ඓතිහාසිකයකට අරන් ගියොත් එහෙම මුල් ඓතිහාසිකයේ ජනාවාස ව්‍යාප්තියට බලපෑ සාධක ටික කතා කරනවා. විශේෂයෙන් පසේ ස්වභාවය, ජල වහනය, භූෂ්මතාවය, ගම්වැල් වල ව්‍යාප්තිය ඔන්න ඔය වගේ ප්‍රධාන සාධක ටිකක් මුල් ඓතිහාසික යුගයේදී සලකා බැලූ සාධක විදිහට කතා කරන්න පුළුවන්. ඒ අනුව මෙයාලගේ ජනාවාස ව්‍යුහය ගැන අපි කතා කරනවා. ස්ථිර නිවාස ඉදි කරා. ඒතකොට ස්ථිර නිවාස ඉදි කරා කියනවා රංචවණ නිවාසයේ ලක්ෂණ ලියලා හරියන්නේ නැහැ මේකට. එහෙනම් අපිට ඒකට නිවාසික ලක්ෂණ ලියන්න ඕන නම් අපිට හම්බ වෙනවා. තිස්සමහාරාම වලගම්පත්තු ප්‍රදේශයේ නිවාසයක නටබුන් හම්බෙලා තියෙනවා. අනුරාධපුර ඇතුළු නුවරින් හම්බෙලා තියෙනවා. ඒ වගේම අපිට ඕන නම් ලියන්න පුළුවන් මුල් ඓතිහාසිකයේ ජනාවාසවල ලක්ෂණ ස්වභාවය පිළිබඳව. ඊළඟට අපි කතා කරොත් එහෙම මුල් ඓතිහාසික යුගයේ යැපීම් ක්‍රමය මේගොල්ලෝගේ යැපීම් ක්‍රමය කෘෂිකර්මාන්තයේ මත පදනම් වුණා. ප්‍රධාන වශයෙන් හේන් වගාව සිද්ධ වුණා. හේන් වගාව තුල කටුසර භෝග තමයි වගා කරේ. ජල සම්පාදනයේ ඊටාම අඩුවෙන් අවශ්‍ය භෝග වර්ග තමයි වගා කරේ. විශේෂයෙන් අමු මුම් මෙනේරි තනහාල් ඔය වගේ දේවල් වගා කරා. සත්ත්ව පාලනයක් තිබුණා. එළුවන්, ගවයන්, කුකුලන් වගේ සතුන් Tamanගේ කටයුතු සිද්ධ කරගන්න, විශේෂයෙන් කිරි, මත්, බිත්තර වගේ දේවල් ලබා ගන්න, කෘෂිකාර්මික කටයුතු සඳහා සහාය ලබා ගන්න. ඔය වගේ දේවල් සඳහා සහාය ලබා ගන්න, ඒ ප්‍රයෝජන ගන්න සත්ත්ව පාලනය යෙදුණා. මම හිතනවා මේ වීඩියෝ එකේ ඔයාලට ප්‍රාග් පූර්ව මුල් කියන ඓතිහාසික යුග තුනේ ලක්ෂණ ටික වෙන වෙනම හඳුනා ගන්න පුළුවන් වෙන්නේ නැති කියලා. අපි තවත් වීඩියෝ මාලාවකින් හමු වෙමු. මේ මාතෘකා එකින් එක ප්‍රාග් ඓතිහාසිකයේ ජීවන රටාව, ප්‍රාග් ඓතිහාසිකයේ තාක්ෂණය, ප්‍රාග් ඓතිහාසිකයේ ආහාර රටාව ඔය විදිහට ඓතිහාසික යුග තුනේම ලක්ෂණ වෙන වෙනම කතා කරන වීඩියෝ එකකින් එහෙනම් අපි හමු වෙමු.